සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැම කෙනෙක්වම අදත් සැමට මුදල් YouTube channel එකට. ඉතින් අද ජනවාරි 15 වෙනිදා උදෑසනින්ම මම ඔයාලට සුබම සුබ ආරංචියක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් 2026 අස්වැසුම් ලාභීන්ට රජය මගින් විශේෂ නිවේදනයක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඔයාලට සුබම සුබ ආරංචියක්. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාගේ යාළුවන්ටත් බලන්න හැකිතාක් ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම මගේ channel එක subscribe කරලා අපේ නාලිකාවට එකතු වෙන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක තප්පරයක්වත් skip නොකර අවසානයේ තෙක් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මොකද ඔයාලට මේක විශේෂ වීඩියෝ එකක්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලටත් රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. මම මෙතනින් රවුම් කරලා පෙන්නන සුදු පාට subscribe button එක උඩ click කරලා අපේ සැමටම මුදල් YouTube channel එක subscribe කරන්න. ඊට පස්සේ ඔයාගේ නම මේ වීඩියෝ එකට අනිවාර්යෙන් comment කරන්න. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා ඔයාගේ නම comment කරන කට්ටියට රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් මම ලබා දෙනවා. ඉතින් පරක්කු නොකර මගේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වාසනාවන්තයා ඔයා වෙන්න පුළුවන්. ඉතින් 2026 අස්වැසුම් ලාභීන් වෙත රජය මගින් සුබම සුබ ආරංචියක් මේ වෙද්දි නිවේදනය කරලා තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති 2025 වර්ෂයේදී රජය මගින් නිවේදනයක් කරා 2026 ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් කපනවා කියලා ගොඩක් කට්ටියට. ඒ කියන්නේ 2025 දී රජය මගින් නිවේදනය කරා 2026 ජනවාරි මාසයේ අස්වැසුම් ගොඩක් කට්ටියට කපනවා කියලා මේ අස්වැසුම් මුදල්. ඉතින් ඒ තීරණය රජය මගින් මේ වන විට තීරණය වෙනස් කරලා තියෙනවා. ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් කපනවා කීව අයට නැවත ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් දෙන්න රජය මගින් තීරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි 2025 දෙසැම්බර් මාසයේ අස්වැසුම් මුදල් කපපු අයගේ අස්වැසුම් මුදල් දීමනාව ජූනි වෙනකම් දෙන්න තීරණය කරලා තියෙනවා. දැන් ඔයාලට මතක ඇතිනේ 2025 දෙසැම්බර් මාසයේදී ගොඩාක් කට්ටියගේ සමහර කට්ටියගේ අස්වැසුම් මුදල් කැපුවා, දීමනාව කැපුවා. ඉතින් ඒ අයගේ අස්වැසුම් මුදල් කපපු අයගේ අස්වැසුම් දීමනාව නැවත 2026 ජූනි වෙනකම් මේ අස්වැසුම් දීමනාව දෙන්න රජය මගින් තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වර්ෂයේ ජූනි වෙනකම් එයාලට මේ අස්වැසුම් මුදල් ලැබෙනවා. ඒ වගේම තමයි ජූනි වෙනකම් අස්වැසුම් මුදල් දීලා ජූනි වලින් අස්වැසුම් මුදල් කපනවා කිව්ව අයට 2027 ජූනි වෙනකම් නැවත අස්වැසුම් මුදල් දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දක් වගේ කාල සීමාවක් තව දීර්ඝ කරලා තියෙනවා මේ අස්වැසුම් මුදල් දීමනාව දෙන්න රජය මගින්. ජූනි වල ඉඳන් කපනවා කිව්ව අයට ඒක කපන්නේ නැහැ. 2027 වර්ෂයේ ජූනි වෙනකන් නැවත අස්වැසුම් මුදල් දෙන්න දීමනාව දෙන්න රජය මගින් තීරණය කරලා තියෙනවා මේ වෙද්දි. ඉතින් ඔයාලට ඒ කියන්නේ ලංකාවේ අඩු ආදායම්ලාභී හැමෝටම දැන් අස්වැසුම් මුදල් දෙන්න රජය මගින් තීරණය කරලා තියෙනවා. ඉතින් මේක ඔයාලට සුබම සුබ ආරංචියක් මං හිතන්නේ මේක අහපු ගොඩාක් කට්ටියට සතුටු හිතෙන්නේ නැති. ඉතින් ඔයාලා හැමෝටම දැන් බය වෙන්න දෙයක් නැහැ. හැමෝටම මේ අස්වැසුම් මුදල් දීමනාව හම්බෙනවා. ඉතින් ඒ වගේම තමයි ගොඩාක් කට්ටිය මේ වෙද්දි මට කෝල් මැසේජ් කරලා අහනවා, Facebook එකෙන් මැසේජ් කරලා අහනවා කවද්ද මේ ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් ලැබෙන්නේ කියලා. ඉතින් අනික් මාසවල නම් මේ වෙද්දි අස්වැසුම් මුදල් සිස්ටම් එකකට දාලා බැංකුවටත් දාලා ඉතින් ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් මේ වෙද්දි තාම පරක්කුයි. ඉතින් මේකට ප්‍රධාන හේතුවක් තමයි සිස්ටම් එකේ පොඩි අවුලක් නිසා තමයි මේ විදිහට තාම සිස්ටම් එකටවත් මේ මුදල් වැටිලා නැත්තේ. ඒ වගේම තමයි ඔයා දන්නම ඇති අර දෙසැම්බර් මාසයේදී තොරතුරු යාවත්කාලීන කිරීමේ ඇප්ලිකේෂන් එකක් රජයට බාර දෙන්න කිව්වා. ඉතින් මේ ඇප්ලිකේෂන් එක තාමත් බාර නොදුන්න කට්ටියට රජය මගින් මාසෙක විතර කාල සීමාවක් ලබා දීලා තියෙනවා මේ ඇප්ලිකේෂන් එක පුරවලා බාර දෙන්න. ඉතින් මේ හේතුවත් නිසා සිස්ටම් එකට තාම සල්ලි වැටිලා නැහැ, දාලා නැහැ රජය මගින්. ඉතින් ඔයාලා තාමත් මේ ඇප්ලිකේෂන් එක පුරවලා නැත්නම් දැන්ම පුරවන්න. ඔයාලා මේ ඇප්ලිකේෂන් එක මොකද්ද කියලාවත් දන්නේ නැති කට්ටිය අනිවාර්යෙන් පල්ලෙයක් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට වීඩියෝ එකක් ඕන නම් මේ ඇප්ලිකේෂන් එක පුරවන විදිහ ඉතින් මම ඒ වීඩියෝ එකකුත් ගේන්නම්. ඉතින් ඒ වගේම තමයි ආබදාවෙන් අවතැන් වූ පාසල් ළමුන්ට දෙන රුපියල් 25000ක දීමනාව මේ විද්දිත් රජය මගින් ගොඩාක් කට්ටියට දීලා තියෙනවා. ඒ වගේම ඒක බෙදාගෙන යනවා රුපියල් 25000ක දීමනාව. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව ඔයා තාමත් ගත්තේ නැත්නම් දැන්ම ගන්න. මොකද මේක අවතැන් වූ අඩු ආදායම්ලාභී පාසල් ළමුන්ට දෙන රුපියල් 25000ක දීමනාවක්. ඉතින් මේ දීමනාව ගත්තේ නැති කට්ටිය ඉන්නවනම් පල්ලේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාගේ නම මේ දීමනාව හම්බුනේ නැහැ කියලා. කමෙන්ට් කරපු ගොඩාක් කට්ටියට මම මේ වෙද්දි මේ රුපියල් 25000ක දීමනාව අරගෙන දීලා තියෙනවා. ඉතින් ඔයාටත් මේ රුපියල් 25000ක දීමනාව ගන්න ඕන නම් අනිවාර්යෙන් පල්ලේ කමෙන්ට්
එකක් දාන්න. ඉතින් අදට මේ වගේ වැදගත් තොරතුරු තමයි මම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට තව විශේෂ නිවේදන මට ලැබුණු සැනින්ම මම වීඩියෝ එකක් මගින් සැමට මුදල් YouTube නාලිකාවෙන් ගේන්නම්. ඒ නිසා අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා දැන්ම මගේ channel එකට එකතු වෙලා ඉන්න. subscribe කරන කට්ටියට රුපියල් 5000ක මුදල් තෑගයකුත් ලබා ගන්න පුළුවන් කියලා ඔයාලා මේ වෙද්දි දන්නවා ඇති. ඒ නිසා මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් අපි මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලට සුබම සුබ දවසක්.